පළවෙනි වීඩියෝ එක නම් මේවා දැන් බලන්නේ සීමාව පාඩම් සීරීස් එකේ පස්වෙනි වීඩියෝ එක. ඉස්සරහා තා වීඩියෝ 4ක් තිබ්බේ 4 බලලා ඉන්න. මේ මතක් කරලා subscribe කර YouTube එක නම් බලන්න subscribe කරන්න. Facebook එකෙන් නම් බලන්නේ page එක follow කරලා like කරලා ඔය කරන්න තියෙන ටික ටික කරලා දාන්න. ඉස්සරහට තව ටිකක් අපි හිමීට ඔහොම ලෑස්ති කරගෙන හදාගෙන වැඩ ටිකක් යන්න. හරි. පස්වෙනි වීඩියෝ එකේ දැන් කතා කරන්න යන්නේ මේ සීමාව සඳහා ප්‍රමේයන් මූලික ප්‍රමේයන් 6ක් තියෙනවා. ওই මූලික ප්‍රමේයන් 6 ගැන අපි කතා කරමු. හරි. අපි බෝඩ් එකට යමුකෝ. පළවෙනි එක තමයි fx කියන ශ්‍රිතය ඇත්තටම නියතයක් නම්. ඒ කියන්නේ x ගේ x වලට එන විචල්‍යයන් මොන වුණත් වැඩක් නැහැ. ඒක නියතයක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට x කියන්නේ 5 වෙන්න පුළුවන්. මේ x ට මොන උත්තරය ආවත් x බිංදුව වුණත් 1 වුණත් 2 වුණත් 3 වුණත් මෙතනින් ලැබෙන අවුට්පුට් එක 5. නියතකයක් 5. මේ k කියන්නේ නියතයක් ආ. k කියන්නේ නියතයක්. k කියන්නේ නියතයකින්. එතකොට limits x වලගේ බිංදුවට යනකොට නැත්නම් x වලගේ අපි සාධාරණ ගමුකෝ a කියලා ගේකට යනකොට fx මෙයා නියතයක් වුණොත් fx කියන්නේ නියතයක් වුණොත් ඒ කියන්නේ limit x වලගේ a ට යනකොට fx කියන්නේ k වුණාම මෙයාගේ අවසාන උත්තරය වෙන්නේ k. ඒ කියන්නේ මෙයා නියතයක limit සීමාව කියලා කියන්නේ ඒ නියතෙමයි. නියතයක සීමාව කියන්නේ ඒ නියතෙමයි. කියන්නේ උදාහරණයක් විදිහට limit x වලගේ බිංදුවට යනකොට 5 තිබ්බොත් 5 සීමාව ඇවිල්ලා 5යි. නියතයක සීමාව 5යි. ඒ කියන්නේ විචල්‍යයක් නැත්තම් උත්තරේ 5යි. සරලයි. ඒ ඔය අපි කතා කරේ පළවෙනි එක. 6ක් තියෙනවා කිව්වා. ඒ කියන්නේ දැන් කතා කරන්නේ දෙවෙනි එක. k කියලා නියතයක් කියලා ගන්නකො. හරිද? නියතයකි. අපිට limit x a වලට යනකොට සාධාරණ අවස්ථාවක් a කියන යනකොට නියතයක් වාරයක් fx කියලා ශ්‍රිතයක් තියෙනවා. මොකද නියතයකින් වැඩි වෙලා fx කියලා ශ්‍රිතයක් තියෙනවා. මම ඔක උදාහරණයක් ගන්නම්කෝ. මේක 5යි fx වගේ එකක්. fx කියන එක න අපි තව චුට්ටක් සරල කරගමුකෝ. 5 වාරයක් x වර්ගය ධන 5යි x ධන 3. මේ තියෙන fx කියන ශ්‍රිතය. හරිද? නියතෙන් වැඩි වෙලා තියෙන මුළු ශ්‍රිතයම. එහෙම වුණාම අපිට මේ ලිමිට්ස් එකෙන් සීමාවෙන් එළියට මේ කේව ගත හැකි. ඒ කියන්නේ මෙයාව අපිට ලියත හැකි k වාරයක් ලිමිට් x a ට යනකොට fx කියලා ලියත හැකි. තේරුණාද? උදාහරණයක් විදිහට ලිමිට් x බිංදුවට යනකොට 10යි 5යි x වර්ගය ධන 3 කියලා එකක් තියෙනවා. මේක ලිමිට්ස් එක අපිට ගද්දි මොකක් කරන්න පුළුවන්? මේ නියතය එළියට ගත හැකි පොදු නියතය. ඒ කියන්නේ 10යි ලිමිට් x කියන එක කෙනා බිංදුවට යනකොට 5යි x වර්ගය ධන 3 කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ ඔය අපි කතා කරපු දෙවෙනි එක. තුන්වෙනි එක ලිමිට් x කියන එක නා a කියන සාධාරණ එකකට යනකොට මෙතන දැන් තියෙනවා ශ්‍රිතයන් දෙකක එකතුවක්. ඒ ලිමිට් එක ඇතුලේ තියෙනවා fx ධන gx දෙන්නෙක්ගේ එකතුව. මේක අපිට වෙන වෙනම දෙන්නගේ එකතුවේ ලිමිට්ස් විදිහට ලියත හැකියි. ඒ කියන්නේ ලිමිට් x a ට යනකොට fx සරල වුණා. ධන ලිමිට් x a ට යනකොට gx. මේක ඇත්තටම භාවිතා වෙද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ මෙතන තියෙන දෙන්න එකතු කරගන්න පුළුවන් දෙන්නෙන්න එකතු කරලා ඉවරලා ලිමිට්ස් බලන්න. හැබැයි සමහරක් විට එකතු කරගන්න බැරි දෙන්නෙක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන තිබ්බ ශ්‍රිත දෙක ඔයාට උදාහරණ මම මෙතනම ලියන්න පොඩ ඉඩමදි. ලිමිට් x කියන එක කෙනා බිංදුවට යනකොට ඔයාට දෙනවා කවුද? x වල වර්ග ඝනය ධන 3යි sin x කියලා. මේ දෙන්න මෙතනින් හැර තව එකතු කරන්න බෑනේ. මේ වෙලාව වාට පුළුවන් මේ දෙන්න වෙන වෙනම කඩලා ලිමිට්ස් බලන්න. ලිමිට් x කියන එක කෙනා බිංදුවට යනකොට x ඝනය ධන 3 එළියට ගතයි. 3 වාරයක් ලිමිට් x කියන එක කෙනා බිංදුවට යනකොට sin x. සරලයි. ඔන්න තුනක් කතා කරා. තව
තුනක් එහෙම පිටින්ම තියෙනවා. අපි ඒකත් කතා කරමු. පළවෙනි කේස් එක. හතරවෙනි කේස් එකේදී කරන්නේ අර ඉස්සෙල්ලා එකතු කිරීමනේ. අඩු කිරීම. මොකද්ද? ලිමිට් x කියන එක කෙනා a ට යනකොට මෙතන fx ශ්‍රිතය අඩු කරොත් gx ශ්‍රිතයත් එක්ක මේක අපිට ලියත හැකි එකපාර ලිමිට් x කියන එක කෙනා a ට fx අඩු කිරීම ලිමිට් x කියන එක කෙනා a ට යනකොට gx කියලා ලියාගත්තයි. උදාහරණයක් ගමුකෝ. ඒ කියන්නේ අඩු කරගන්න පුළුවන් නම් අඩු කරලා දාන්න. අඩු කරගන්න බැරි නම් ඉතින් අඩු කරන්න බෑනේ. ඉස්සෙල්ලා කතා කරා වගේ. අපි බලමු ලිමිට් x කියන එක කෙනා එකට යනකොට ශ්‍රිතයක් තියෙනවා අපිට මොකද්ද? cos x අඩු කිරීම e වල x කියලා. මේ දෙන්න අඩු කරන්න බෑනේ. මෙයාගේ අපිට ලිමිට්ස් බලනකොට මෙයාව අපිට හරව ගන්න පුළුවන් ලිමිට්ස් වෙන වෙනම දෙන්නගේ අන්තරයක් විදිහට. x එකට යනකොට cos x අඩු කිරීම ලිමිට් x එකට යනකොට e වල x කියලා ලියා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි මේකේ අන්තිම දෙකට යන්, ඒ කියන්නේ පස්වෙනි එකට යන්. පස්වෙනි එකේදී තියෙන්නේ වැඩි කිරීමක්. මෙහෙම තිබ්බොත් ලිමිට් x කියන එක නා සාධාරණ a කියන එකකට යනකොට gx වැඩි කිරීම fx තිබ්බොත් මේ දෙන්න තා වැඩි කරන්න පුළුවන්. වැඩි කළ සුළු කරගන්න පුළුවන්. එහෙම බැරි නම් මේවා අපිට වෙන වෙනම ලිමිට්ස් වල ගුණිතයක් විදිහට ලියත හැකියි. කියන්නේ ලිමිට් x කියන එක කෙනා a ට යනකොට gx මේ තනි එක් කෙනා වැඩි කිරීම ලිමිට් x කියන එක කෙනා a ට යනකොට fx. සරලයි. උදාහරණයකට කතා කරමු. මොකද ලිමිට් x a ට යනකොට tan ගමු. tan x වර්ගය වැඩි කිරීම e වල 3x. මේක අපිට ලියත හැකි කොහමද? ලිමිට් x a ට කිව්වේනේ මම මේක බිඳුව කරන්න. x බිඳුවට යනකොට tan x වල වර්ගය වැඩි කිරීම ලිමිට් x බිඳුවට යනකොට e වල 3x කියලා සරල කරගන්න පුළුවන්. හරිද? අන්තිම එක මොකද්ද? ওই විදිහටම බෙදීම ගැන කතා කරන්න තියෙන. මම මෙතන පොඩ්ඩක් මකාගෙන එන්නම්. මොකද ලිමිට් බෙදන්න තිබ්බ ලිමිට් සාධාරණ x එක අපි a වලට යමුකෝ. gx කියන ශ්‍රිතය බෙදන්න තියෙනවා fx කියන ශ්‍රිතයත් එක්ක. මෙයාව අපිට වෙන වෙනම ලිමිට්ස් වල බෙදීමකට හරව ගන්න පුළුවන්. මොකද්ද? ලිමිට් x කියන එක කෙනා a ට යද්දී gx එයාව බෙදනවා ලිමිට් x කියන එක කෙනා a ට යද්දී fx විදිහට. සරලයි. අපි උදාහරණයකට කතා කරමු. අපි හැම එකකටම උදාහරණ කතා කරනවා. මේකට කතා කරේ නැත්නම් වැඩක් නැහැ. එහෙනම් ලිමිට් x කියන එක කෙනා 5ට යනකොට sin වර්ග x බෙදීම e වල tan x. මේක අපිට ලියාගත හැකි කොහොමද? ලිමිට් x 5ට යනකොට sin වර්ග x බෙදීම ලිමිට් x 5ට යනකොට e වල tan x කියලා සරල කරගන්න පුළුවන්. සරල නෑ ওই උත්තරය. දැන් ඔක හදන්න ඕනේ. ඒ වුණාට ඔහොම සරල කරගන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ මේ හිටියේ සීමාව පාඩම් සීරීස් එකේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක. 6 වෙනි වීඩියෝ එකෙන් හම්බෙමු. මාත් එක්ක රැඳිලා ඉන්න මම හර්ෂ හපුවාර.